හම්බුණානේ පේ කරලා ගත්තේ. කොහෙද? Hi, welcome back to my YouTube channel. ඔගොල්ලෝ දැන් දන්නවනේ මේ vlogs මොනවා ගැනද කියලා. මේ ගෙන්න යන්නේ Thailand tour එකේ vlogs. මම මාරම ආසාවෙන් ඉන්නේ මේ vlogs ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මතකනේ මම lashes දාගෙන nails දාගෙන ගෙදර ඉඳන් කොණ්ඩේ කපාගෙන ලෑස්තුනේ මොකටද කියලා. ඒ ඉතින් මෙන්න මේ tour එකට මම ඒ තරම් excitement එකකින් ready වෙන්න ඇත්තම හේතුව ළමයි මගේ first international trip එක. මං හරි ආසාවෙන් කාලයක් තිස්සේ බලන් ඉඳලා plan කරලා යන trip එකක්. හැබැයි plan කරේ නම් හරිම පුංචි කාලෙක. ඉතින් පළවෙනි international trip එක විදියට මට මාරම ආසාවක් තිබ්බා මේ trip එක පුළුවන් තරම් enjoy කරගන්න, හරියට plan කරගන්න. හරිම ආසාවෙන් හිටියේ මේ trip එක දවස එනකම්ම. විස්තර ඔක්කොම ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. vlog එක දිගටම බලන් ඉන්න. මේ වගේ vlogs තව ගණනාවක්ම එන්න තියෙනවා. අපි සෑහෙන වෙලාවක් හිටියා check in වෙන්න. නියම ඩයල් එකක් සෙට් වුණා. විස්තර පස්සේ කියනවා. check in වෙලා අපි ගියා duty free එක පැත්තට. බලන්නකෝ මොනකටද ගියේ කියලා. තුව යන්නත් කලින් අරගෙන බොටල්ස් බලනවා. බේබදුකාර ජීවිතවල හැටි. බේබදුකාර ජීවිතවල හැටි. තුවස් යන්නත් කලින් ගෙදර ආපහු යනකොට යාළුවන්ට අරන් යන දේවල් බලන්න තමයි හස්බන්ඩ් එකේ. කොල්ලෝනේ ඉතින්. මං ඉතින් ඒකට ජෝක් කර හිටියා. අපිට ටිකක් ටයිම් එක තිබුණා. චෙක් ඉන් වෙන්න ගොඩාක් වෙලා ගියා. හැබැයි ඊට පස්සේ ෆ්ලයිට් එකට අපිට ටයිම් එක තිබ්බ හින්දා අපි පොඩ්ඩක් ඇවිද හිටියා. හයි. හයි. කොහෙද? වැකේෂන්. ඇවිදලා ඇත්තම වෙලා අපි හිතුව මොනවා හරි පුංචි දෙයක් කන්න ඕනි කියලා. අපේ ෆ්ලයිට් එක තිබ්බේ 11:15. මං ඒ ටයිම් එක ටිකට්ස් බුක් කරද්දී ඒ ටයිම් එකට ගත්තේ පැය 3:00 ගෙවනකොට ඊළඟ දවසේ උදේනේ අපි පාන්දරේ තමයි ලෑන්ඩ් කරන්නේ. එතකොට ඒ දවසම මට ඉතිරි හින්දා මට හිතුණා රෑ වෙලා ෆ්ලයි කරන එක හොඳයි කියලා. ඇත්තටම අපිට බඩගිනි තිබුණේත් නැහැ. මොකද අපි එන ගමනුත් කාලාවේ ඒ වගේම අපේ ෆ්ලයිට් මීල්ස් උත් තියෙනවා. හැබැයි ඉතින් අර ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕනි හින්දා අපි පොඩ්ඩක් ඇවිදලා කරලා අපි හිතුවා කොෆි එකක් බොන ගමන් මොනවා හරි දෙයක් කන්න ඕනි කියලා. ළමයි ඔයාලට කියන්න ඕනි මේ මගේ ෆස්ට් ටයිම් ෆ්ලයි කරන. මං ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මගේ ඉස්සර ඉඳන්ම වීඩියෝස් බලන අය නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මට ලොකුම ඩ්‍රීම් එකක් කියලා තිබ්බ දෙයක් තමයි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන එක. මම A levels කරේ වෙනුවෙන් ඊට පස්සේ මම courses follow කරා, මම interviews ගියා, මං airline ticketing working experience එක ගත්තා. මම මාර විදිහට ආසාවෙන් හිටපු මගේ තාමත් හිතේ තැනක තියෙන ඩ්‍රීම් එකක් තමයි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන එක. දැන් ඉතින් ඒක මට කරන්න බෑ. ඒ වුණාට මගේ ජීවිතේ මට ඇත්තටම හැබෑ කරගන්න බැරි වුණු ඒත් මගේ හිතෙන් කොයිම වෙලාවකවත් අයින් කරන්න බැරි වුණු ඩ්‍රීම් එකක් තමයි ඒක. මං හිතන් ඉන්නම් කවදා හරි මගේ දුවව හරි මට දුවෙක් ඉන්න කාලෙක එයාව හරි මම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කරනවා. එයා කැමති නම් කියලා. මොකද මං ඉච්චරකට ඒ ජොබ් එකට මාර විදිහට ආදරය කරපු කෙනෙක්. ඉතින් ඒ කාලේ ඉඳන් මං හරිම ආසාවෙන් හිටපු දෙයක් තමයි එයාපෝට් එකේ වර්ක් කරන්න. ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්, ග්‍රවුන්ඩ් හැන්ඩලින් හරි මේ වගේ ඕනම දෙයක් කරන්න මම කෝසස් ෆලෝ කරනකොට මට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා. හැබැයි ඉතින් මොනවා හරි හේතුවකට මගේ පේරන්ට්ස්ලා කැමති වුණේ නැති නිසා මට ඒ ජොබ් එක ඒ ඩ්‍රීම් එක හැබෑ කරගන්න බැරි වුණා. මම ඉන්ටර්විව් පාස් වුණත් මට ඇත්තටම බැරි වුණා ඒ ජොබ් එක කරන්න. හරි දැන් ඇයි මම මේ කතාව කියන්නේ මං කියන්න ගියේ මගේ මේ පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කියලානේ. මං ඒක එහෙම කියන්නම්
මේ විදිහට මම වර්ක් කරේ ටුවරිසම් ෆීල්ඩ් එකේ මම හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරනකොට මම වර්ක් කරපු චේන් එක කලින් ඕසෝ දැන් රැඩිසන් කියන චේන් එක තායිලන්ඩ් චේන් එකක්. ඉතින් ඒ හින්දා අපිට ඒ දවස්වල ඉන්ටර්චේන්ජ් තිබ්බා. තායිලන්ඩ් වල වර්ක් කරන්න පුළුවන්කම තිබුණා. අපිට ඇප්ලයි කරලා ගිහිල්ලා මට ඒ කාලෙත් හරි ආසාවක් තිබ්බා තායිලන්ඩ් ගිහිල්ලා වැඩ කරන්න, ඉන්ටර්නැෂනල් චේන් එක වැඩ කරන්න, වෙන රටක වැඩ කරන්න. හැබැයි මට අම්මී පර්මිෂන් දුන්නේ නැහැ. ඒ වුණාට මට ඊට වඩා බෙනිෆිට්ස් තිබ්බා තායිලන්ඩ් වල හොටෙල්ස් වල අපේ චේන් එකේ හොටෙල්ස් වල ගිහලා ස්ටේ කරන්න. අපේ ලයින් එකේ අපේ චේන් එකේ තියෙන ඕනම හොටෙල් එකක ගිහිලා ගොඩාක් ලොකු ඩිස්කවුන්ට් එකක් යටතේ නතර වෙන්න. ඉතින් මම ඒ දවස්වල අම්මිගේ මගේ නංගිගේ අපි තුන්දෙනා තමයි ඔක ප්ලෑන් කරේ. තාත්ති වැඩි කැමැත්තක් දක්වන පාස්පෝර්ට්ස් පවා හැදුවා. මම තායිලන්ඩ් යන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා තියේදී විවිධ හේතු හින්දාක නැති වෙලා ගියා. මම ඉතින් ෆැමිලි ඇටච් ළමෙක් නේ. ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මට ඊට පස්සේ කවමදාකවත් ෆ්ලයි කරන්න ඕනි වුණත් ෆ්ලයි කරන්න chances ආවත් මම ඇත්තටම ෆ්ලයි කරේ නැහැ. මට එහෙම තනියෙන් ෆ්ලයි කරන්න තනියෙන් එක්ස්පීරියන්ස් එක ගන්න උවමනාවක් ඇති වුණේ නැහැ. ඉතින් මම වෙන රටකට යන අයිඩියා එක මගෙන් එහෙමම අයින් වෙලා තිබුණේ. කාලෙත් එක්ක නැති වෙලා තිබ්බ ඒ ආසාව ඔන්න මේ ළඟකදී ආපහු උඩට ඇවිල්ලා හස්බන්ඩ් මමයි ඩිසයිඩ් කරා තායිලන්ඩ් ෆ්ලයි කරන්න ඕනි කියලා. ඇත්තටම මේ මගේ උවමනාවටම තමයි හස්බන්ඩ් උනත් තායිලන්ඩ් එන්න පිටත් උනේ. නැත්තම් යාට ඩුබායි වගේ යන්න තමයි උවමනාවක් තිබුණේ. ඉතින් මං හිතන්නේ සමහර විට මට මේ ෆ්ලයි කරන්න හම්බෙන්නේ මගේ මේ හොඳම කාලේ වෙන්නේ නැති. මං කලින් ෆ්ලයි කරන්න බැරි වුණේ ගැන දුක නැහැ. හැබැයි ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ මම මේවා ෂෙයා කරද්දි දැන්ද මෙයා මේ ෆ්ලයි කරන්නේ ඒ වගේ ෆීලින් එකක් හින්දා තමයි මං වගේ ස්ටෝරි එක කිව්වේ. හරි. ඒ කතාව ඉවරයි. දැන් ඉතිරි කතාව අහමුකෝ මේ බ්ලොග් එකේ. අපිට වින්ඩෝ සීට් එකක් හම්බුණානේ පේ කරලා ගත්තේ. සීට්ස් අපිට මුලින් හම්බ වුණේ මෙහෙම තැන් දෙකක. මම එක රෝ එක, මෙයා එක රෝ එක. කොහොම හරි මම පේමන්ට් ටිකක් කරලා වින්ඩෝ සීට් එකක් ගත්තා. I'm so excited. මේ මගේ first international tour එක. යාට නම් flights කලින් තියෙන හින්දා පුරුදුයි. මේ රට විරුවනේ. මම මේකට තාම මේ කුළුඳුල්. මම ගත්තා. 11යි කාලේ වෙලාව පේන දෙයක් නෑ. But still I have a window seat. ඔයාලට තේරෙනවා ඇතිනේ මම කොයි තරම් සතුටින්ද ඉන්නේ කියලා මේ ට්‍රිප් එක ගැන. ඔයගොල්ලන්ට එක අමුතෙන් කියන්න ඕනේ නැහැ. පහුගිය දවස්වල මම රෙඩි වුණ විදිහම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මට මාරම එක්සයිට්මන්ට් එකක් මාර ආසාවක් මාර සතුටක් තිබුණේ මේ ටුවර් එක යන එක ගැන. මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕන මට කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. මේම ටුවර් එකක් ප්ලෑන් කරලා මම හරිම පුංචි දවසකින් තමයි මේ ටුවර් එක ප්ලෑන් කරගත්තේ. හරිම පුංචි දවසක් තිබේ මට සතියකමාරක් වගේ. අපි ෆ්ලයි කරන්න එයා ඒෂියා ෆ්ලයිට් එකක. ඉතින් ඒගොල්ලන්ගේ ටිකට්ස් බුක් කරද්දී සීට් ඇලෝකේට් කරන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ට්‍රැවල් ඒජන්සි එකත් through තමයි මේ හැමදේම කරගත්තේ. හැබැයි ෆ්ලයි කරන දවස් දෙක තුනක් තියලා මම සීට්ස් චෙක් කරද්දී අපිට හම්බුනේ රෝස් දෙකක සීට්ස් හම්බෙලා තිබ්බේ. ඒගොල්ලන්ගේ ඔටෝමැටිකලි ඇලෝකේෂන් එකක් තමයි වෙන්නේ. එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරලා අපිට පුළුවන්කම තිබුණා සීට්ස් ළඟින් අපිට ඕන විදිහට ඇලෝකේට් කරගන්න. ඒ නිසා මම වින්ඩෝ සීට් එකක් ළඟින්ම මගේ සීට් එක රිසර්ව් කරගත්තා. සීට්ස් බුක් කරද්දිම මම ෆ්ලයිට් මීල් එකත් සිලෙක්ට් කරලා තිබුණේ. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා විනාඩි 10ක් 15ක් යනකොට වගේ මීල්ස් සර්ව් කරන්න පටන් ගත්තා. මීල්ස් පැත්තකින් තියන්නකෝ මෙන්න මේ යුනිෆෝම් එකයි මෙන්න මේ ගර්ල් දැක්කම මීල් එක ගැන තිබ්බ ආසාව මගේ චුට්ටක් විතර පහළට ගියා. මම තායිලන්ඩ් ටුවර් එක ප්ලෑන් කරනකොට ගොඩාක් බ්ලොග්ස් බැලුවා. ට්‍රැවල් කරන්න තියෙන තැන් ගැන, රෙකමෙන්ඩේෂන්ස් ගැන, ඒ දේවල් ගැන පොඩි අයිඩියා එකක් ගන්න ඕනි හින්දා මම එතකොට දැක්ක ෆ්ලයිට් මීල්ස් ගැන කරලා තිබ්බ රිවිව් වල ගොඩාක් අය නාසි ලැමක් එක රසයි කියලා තියෙනවා. ඒ නිසා මට try කරන්න නාසි ලැමක් එකක් තමයි ගත්තේ. හස්බන්ඩ් ගත්තේ seafood rice with basil omelette එකක්. එයා ඒෂියා කියලා කියන්නේ බජට් එයාලයින් එකක් නේ. ගොඩක් වෙලාවට අපි හිතනවානේ බජට් එයාලයින් එකකදී මීල් එක උනත් රස නැති වෙන්න පුළුවන්, ක්වොලිටි නැති වෙන්න පුළුවන් කියලා.
ඒත් ඇත්තටම අපි ගත්ත ෆ්ලයිට් මීල්ස් නම් හරිම රසයි රසට තිබුණා මේක නම් මාරම ෆ්ලේවර්ෆුල් මේ මීල් එකේ තිබ්බේ රයිස් with omelette ඒ වගේම සයිඩ් එකේ තියෙන කරි එක ප්‍රෝන් කරි එකක් ඒක ඇත්තටම රසයි හැබැයි හරිම සැරයි මට නම් ඒ වුණාට රසයි හැබැයි මට හිතෙනවා අර පෝෂන් එක ටිකක් මදි කියලා හස්බන්ඩ් රසයි කියලා කියපු හින්දා මම පුංචි කටක් කාලා බැලුවා මම අර කිව්වා වගේ ඒක මට නම් ටිකක් සැරයි මම සාමාන්‍ය සීෆුඩ් ලවර් කෙනෙක් නෙමෙයි ඒ වුණාට ඒක ඇත්තටම රසයි දැන් ඉතින් කන්න හදන්නේ හැමෝම රසයි කියලා රෙකමන්ඩ් කරලා තිබ්බ නාසි ලැමක් එක ෆ්ලයිට් එකේ දැන් මීල් සේව් කරන්න පටන් ගද්දිම මට ෆ්ලයිට් එක පුරාවටම දැනුනේ හාල් මැස්සෝ සරක් ළමයි මට ඊට පස්සේ මගේ මීල් එක ඕපන් කරද්දි හිතුණා අනේ දෙවියනේ මම ඕඩර් කරලා තියෙන්නේ මීල් එකකින්ද ඒ සැරාවි කියලා මගේ හිත කරගන්න එපා ඉතින් කැමල් ඔක්කොගෙම රහ එකට එකතු වෙලා ඉදි සීෆුඩ් වල මේ ඒවා එකට එකතු වෙලා ඉදි ඉන්නේ අර නිකන් පොඩි සැරක් වගේ එකක් ඒක තමයි මට එකපාරටම ආවේ මේ විදිහට තමයි නාසිලමක් එක තිබුණේ චිකන් එතකොට හාල් මැස්සෝ පොඩක් ෆ්‍රයිඩ් පීනට්ස් වගේක් half boiled එකක් ඒ වගේම තිබුණ මොනවාරි hot sauce paste එකක් ඒක හින්දා තමයි ඒක රස මම මේ කියන්නේ පැණි රසයි කියලා මෙහෙමයි අර රසම රසයි wow කියන තරම් ඒකේ රහක් මට දැනුන්නේ නැහැ එක එකනාගේ taste buds වෙනස්නේ හැබැයි වෙනම රසක් තිබුණා ඒ කියන්නේ කන්න පුළුවන් රසක් තිබුණා හැබැයි මගේ බඩ පිරලා තිබුණ හින්දා මට ඒක ලොකුවට කන්න රස බලන්න ඕන කමක් තිබුණේ නැහැ ඒ හින්දා මම හස්බන්ඩ්ට පොඩ්ඩක් දුන්නා ඉතින් ටික නම් ඉතින් අයින් කරා දැන් නම් හිතන අපරාධ මට කන්න තිබ්බේවලි කියලා කලින් එක දේවල් කාලා බඩ මගේ ෆුල් වෙලා තිබුණේ හරි කොහොම හරි ඔන්න ඔච්චරයි කන්න පුළුවන් උනේ මෙන්න මේක හින්දා තමයි මේක ඇත්තටම රසට තිබුණේ දැන් ඉතින් අපි යන ගමන් වින්ඩෝ සීට්ස් ගන්න එකේ කිසිම වාසියක් නෑ ළමයි සමහරවිට දවල් වාරුවක වගේ වුණා නම් මේක චුට්ටක් බලාකුළු බල යන්න පුළුවන් හැබැයි ඉතින් නැත්තම් ඇති දෙයක්වත් නෑ අනේ කොහොම හරි ඉතින් පොඩි එකාගේ ආසාවනේ කියලා මම හිත හදා ගන්නවා ඉතින් වින්ඩෝ සීට් එකක් ගත්ත එක ගැන දුක හිතන්නේ නැතිව අඩුම තරමේ මෙන්න මේ වගේ ලස්සන වීව් එක හරි බලාගෙන යන්න පුළුවන් නේ finally after 3.5 hours ඔන්න අපි Thailand වලට ආවා හරි සතුටුයි යන්නේ මම දැන් මේ ගිහිල්ලා ඇවිල්ලත් ඒක ගැන පුදුම සතුටකින් කියන්නේ ඔයාලත් එක්ක. ඔයගොල්ලෝ තාම එකපාරක් හරි ෆ්ලයි කරලා නැති මම වගේ ලදරු ළමෙක් නම් එකපාරක් හරි ජීවිතේට ෆ්ලයි කරලා එක්ස්පීරියන්ස් එක ගන්න එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. මට නම් දැන් ආයෙ ෆ්ලයි කරන්න පුදුම ආසාවක් ඇවිත් තියෙන්නේ මම අනිවාර්යයෙන්ම ෆ්ලයිට් කරනවා. අපිව එතන ඉඳන් ෂටල් එකකින් තමයි එයාපෝට් එකට අරන් ගියේ. මේක තමයි ඔන්න තායිලන්ඩ් එයාපෝට් එක. නෑ සෝරි මේක අනභූමි එයාපෝට් එක නෙවෙයි මේ DMK එයාපෝට් එක. මෙතන තමයි අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ. Welcome to Thailand. Welcome to Thailand. Welcome to Thailand. Hi. අපි දැන් ඉන්නේ DMK එයාපෝට් එකේ. අපි මෙතන ලෑන්ඩ් කරද්දී අපේ ලංකාවෙන් වෙලාව කීයද? අපේ ලංකාවෙන් වෙලාව කීයද අපි ලෑන්ඩ් කරද්දී? ලංකාවෙන් 2:20යි. 2:20යි. අපි මෙහෙට එනකොට 4යි කාලයි. අපිට තියෙනවා මෙතන ඉඳන් 2 hours ride එකක්. පටාය වලට මුලින්ම යන්නේ පටාය වලට 2 hours ride එකක් තියෙනවා. අපේ driver ඇවිල්ලා ඉන්න කොහොමද? අපි මෙතනින් ඩොලර්ස් පොඩි ගාණක් exchange කරගෙන යන්න හදන්නේ. ජමපිටක. එයාපෝට් එකෙන්ම ඩොලර්ස් පොඩි ගාණක් exchange කරගත්තා. මොකද අතරමඟදී ඕන වුණොත් කියලා. මේ වෙද්දි වෙලාව උදේ 5:00ට විතර හින්දා අපි හිතුවා එතනම තියෙන 7-Eleven එකකින් මොනවම හරි අරගෙන යනවා කියලා. අපිට ලොකු බඩගින්නක් තිබුණ නැහැ. හැබැයි on the way ආවොත් we are waiting for our driver. आया हमारे දැන් අපේ ඩ්‍රයිවර් එන්න අපිව ගන්න.
අපි ඉඳගෙන ඉන්න ටිකට අපේ ඩ්‍රයිවර් ඇවිත් හිටියේ. ඉතින් අපි බෑගේජස් ටික දාගෙන දැන් රෙඩි වෙන්නේ එයාත් එක්ක පතාය යන්න. අපේ රියදුරු මහත්මයා ආවා. හොඳම වැඩේ කියන්නේ කතා කරන්න තියෙන විදිය හරිම විනෝදයි. මේ කොහොමද අපිට දැන් පැය දෙකක් යනවා මෙතන ඉඳන් යන්න ටයිගර් පාක් එකට ගිහලා තමයි අපි හොටෙල් එකට චෙක් ඉන් වෙන්නේ. මොකද චෙක් ඉන් ටයිම් එක 2 o'clock. ඉතින් අපිට වෙනකම් ටයිම් එක තියෙන දැන් වෙලා 6:00 උදේ. පැය දෙකක ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි එයාපෝට් එකේ 7-Eleven එකකින් පොඩි ස්නැක්ස් වගේක් ගත්තා. මම දැන් නිදාගන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. ගිහින් බලමු. So excited. ඉතින් දැන් ඉන්නේ වෙන රටක. මට ඒ මොහොතේ තිබ්බ සතුට ළමයි මට ඔයගොල්ලන්ට හරියට කියන්න තේරෙන්නේ නැහැ. පළවෙනි පාරට වෙන රටකට ආසාවෙන් travel කරන දවසක ඔයාලට ඒ සතුට ඒ විදිහටම දැනේවි. ඔතෝගත්තේ පීට්සා එකක් නේ, පීට්සා ස්ලයිස් එකක්. මම ගත්ත ස්ට්‍රෝබෙරි කේක් එකක්. මට දැක මාසයක් තුනක්. ආයෙත් කාලා බලමු. අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙන තැනක නතර කරේ නෑ. මොකද අපි හයිවේ එකකනේ ගියේ. ඒ හින්දා අපි ගත්ත ස්නැක්ස් කන ගමන් තමයි ගියේ. මේ මම තායිලන්ඩ් ඇවිල්ලා ගන්න ෆස්ට් තායි මීල් එක. ඔයගොල්ලෝ දන්නවනේ මම ස්වීට් වල මාර කැමතියි. මම ඒ හින්දා තමයි මේ දැක්ක ගම මේ සෑන්ඩ්විච් එකක් වගේ තිබුණ හින්දා මේ කේක් එක අරගත්තා. ඒක ඇත්තටම හරිම රසයි. හරිම සොෆ්ට්. දැන් මතක් වෙනවා තව කනු තිබ්බනම් කියලා. මට ඒක සම්පූර්ණයෙන් කන්නත් බැරි වුණා. එච්චරකට ඒක හෙවි. ඒක මේ බලන්න ඇත්තටම පුදුම සොෆ්ට්. නිකන් හරියට අපේ ස්පොන්ජ් එකක් වගේ. ඒ වගේ මේක රසයි. ඉතින් මම මේක කන ගමන් මම නිදාගත්තේ නෑ. මං ඇහැරිලා හොඳට වටපිට බල බල ගියේ. මට නිදා ගන්න කිසිම ඕනකමක් තිබුණේ නෑ. මගේ හස්බන්ඩ් නම් හොඳ නිින්දක් දැම්මා. ඔහොම තමයි අපි තායිලන්ඩ් වලට ආව දවස ගෙවුනේ. මේ දවසේ තව ගොඩාක් දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තියෙන. ඊළඟ vlog එකකින් මම මේ දේවල් අරන් එන්නම්. subscribe කරලා තියාගන්න. ඉක්මනටම ඊළඟ vlog එකකින් හම්බ වෙමු. bye. අපි රූම් එකට චෙක් ඉන් වෙලා ටක් ගාලා එළියට ලන්ච් කරා. මහන්සි වාට ඔයාලට හෙට දවස කොහොමද ගෙවෙන්නේ කියලා අලුත් vlog එකකින් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි හෙට හම්බෙමු. bye.